welcome back to my YouTube channel. ඉතින් ගොඩක් දවසකට පස්සේ අද මම ඔයාලට ගේන්නේ අපේ චූටි දූ වෙනුවෙන් එයාගේ රූම් එක ඩෙකොරේට් කරන්න ෂෙයින් එකෙන් ඕඩර් කරපු ඕඩර් එකේ අන්බොක්සින් එකක්. එහෙනම් අපි බලමු මේ බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙන්නේ මම එයාට ක්‍රිස්මස් වලට ඩ්‍රෙස් කරන්න කියලා හිතාගෙන චූටි ෆ්‍රොක් එකක් ඕඩර් කරා. මොකද අපේ බබාගේ ඩිව් ඩේට් එක තියෙන්නේ නොවැම්බර් වල. ඉතින් එයාට ජීවිතේ පළවෙනි වතාවට සෙලිබ්‍රේට් කරන්න හම්බෙන ෆස්ට් ෆන්ක්ෂන් එක තමයි ක්‍රිස්මස්. ඉතින් එයාට ක්‍රිස්මස් වලට ඩ්‍රෙස් කරලා ලස්සන ෆොටෝස් ටිකක් ගන්න කියලා හිතාගෙන මම මේ ඩ්‍රෙස් එක ඕඩර් කරා. මේවා ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න තියෙන්නේ මේ මැටීරියල් එක ඇත්තටම මාර ක්වොලිටි. ඒ නිසා බය නැතුව ගන්න පුළුවන්. මේක 1 month ඉඳන් 3 month වෙනකන් අඳින්න පුළුවන් ෆ්‍රොක් එකක්. ඒ ෆ්‍රොක් එකටම ආවා චූටි හෙයා බෑන්ඩ් එකක්. ක්‍රිස්මස් තීම් එකෙන්ම ඒකත් හරිම කියුට්. ඊට පස්සේ තියෙනවා මම එයාගේ ක්ලෝසට් එක උඩින් තියන්න ගත්ත පොඩි ටිෂූ බොක්ස් එකක්. ඒකත් හරිම කියුට්. ඒකේ මේ වගේ සිල්වර් කලර් ලෙග්ස් 4ක් තියෙනවා. මේ ස්ප්‍රින් එකක් තියෙනවා ටිෂූස් වලට. චූටි මේ වගේ ලස්සන බෝ එකක් තියෙනවා. අපිට කැමති තැනකින් අටැච් කරගන්න පුළුවන්. ඊගාවට තියෙන්නේ මම ගත්තා මේකත් එයාගේ ක්ලෝසට් එකට උඩින් ලස්සනට තියන්න පුළුවන් ස්ටෝරේජ් බොක්ස් එකක්. මේකත් මාරම් ක්වොලිටි මැටීරියල් එක. මම හිතුවෙත් නෑ ඒ ප්‍රයිස් එකේ හැටියට මෙච්චර ක්වොලිටියට එයි කියලා. මේ වගේ පින්ක් කලර් බෝ එක තියෙන ස්ටෝරේජ් බොක්ස් එකක්. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා මම ඕඩර් කරා එයාගේ බර්ත්ඩේ එක දවසට ලස්සනට ෆොටෝ එකක් ගන්න පුළුවන් විදිහට මේ වගේ නේම් බෝඩ් එකක් හෙලෝ වර්ල්ඩ් කියලා ෆ්ලවර් තීම් එකෙන්. මේක තියෙනවා නේම් එක, ඩේට් එක, ටයිම් එක, වෙයිට් එක, ලෙන්ත් එක ඔක්කොම දාලා එයාගේ බර්ත්ඩේ එක දවසට අපිට ලස්සනට ෆොටෝ එකක් කැප්චර් කරගන්න පුළුවන් මේකෙන්. ඊට පස්සේ මම ඕඩර් කරා එයාගේ 1 month 2 month ඉඳන් 12 month වෙනකම් ඒත් ෆොටෝස් වලට ගන්න පුළුවන් නේම් බෝඩ්ස් ටිකක්. මෙතන 12 months වලට අමතරව තියෙනවා my first Christmas කියලා චූටි පැටියට. ඉතින් මුලින්ම ඕන වෙන්නේ මේ නේම් බෝඩ් එක තමයි. ඊට පස්සේ hello spring කියලා තියෙනවා. I said my first word කියලා තියෙනවා. first bath කියලා තියෙනවා. hello summer කියලා තියෙනවා. ඔය වගේ එක එක නේම් බෝඩ්ස් තියෙනවා. සෙලිබ්‍රේෂන්ස් වලදී අපිට මේවත් එක්ක එයාලගේ ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඕඩර් කරා princess theme එකෙන් චූටි ඒකත් ඕනමන්ට් එකක් තමයි.
රූම් ඩෙකොරේෂන්ස් වලට ගන්න. ප්‍රින්සස්ලා 3 දෙනෙක් පින්ක් කලර් එකකින් එකක් ඕඩර් කරේ. ඒකත් හරිම ලස්සනයි, හරිම කියුට්. ඊට පස්සේ දැන් වින්ටර් එකත් පටන් ගන්න නිසා මම යාට සොක්ස් නම් ගත්තා ගොඩක්. මේ ටික කියුට් වගේ දැක්ක නිසා චූටි සොක්ස් තියෙනවා මෙතන සෙට් 6ක් තියෙනවා. සොක්ස් 6ක් ඕඩර් කරා. මේ වගේ චූටි බෝ එහෙමත් තියෙනවා පින්ක් කලර් එකෙන්. ඊට පස්සේ මම ඕඩර් කරා අපේ වෙහිකල් එකේ චූටි බබෙක් ඉන්නවා කියලා. එළියේ ඉන්න අයට පේන්න ස්ටිකර් එකක් අලවන්න ඕනේ. බේබි ඔන් බෝඩ් කියලා. ඒකත් මම ගත්තේ අපිට ගර්ල් කෙනෙක් නිසා පින්ක් කලර් එකේ. ඊට පස්සේ මම ඕඩර් කරා එයාගේ රූම් එක ඩෙකොරේට් කරනකොට අපිට ඕන වෙයි කියලා හිතලා ෆ්ලවර් තීම් එකෙන් මේ වගේ ලස්සන වෝල් ආර්ට් එකක්. මේකත් එහෙම වෝල් ආර්ට් එකක්. ඒක ප්‍රින්සස් තීම් එකෙන් ඕඩර් කරේ. හරිම ලස්සනයි, හරිම කියුට්. මොන්න ඉවසිල්ලක් නෑ මේ ටික ඩෙකොරේට් කරලා බලනකන් රූම් එක කොහොමද කියලා. මම මේ වීඩියෝ එකත් පස්සේ ගේන්නම්. ඊට පස්සේ අපි ඕඩර් කරා මේක චූටි ලයිට් එකක්. ඒකත් රූම් එකේ තියන්න තමයි ගත්තේ. මේ වගේ තියන්න පුළුවන්. මේ වගේ පත්තු කරහම් ලයිට් වෙන්නේ. ඒකත් හරිම ලස්සනයි. ඊට පස්සේ ඕඩර් කරා තවත් ඒ වගේ ලයිට් එකක් LED ලැම්ප් කියලා තියෙන්නේ. ඒකේ කලර්ස් තියෙනවා orange, pink and white. මම ඕඩර් කරේ මට මතක නෑ white එකක් මට මතක හැටියට. මම හිතුවා මේක ඇත්තටම ගොඩක් ලොකු ඇති කියලා. ඒ වුණාට හරිම චූටි එකක්. ඒක ලයිට් කරාම මේ වගේ තියෙන්නේ white එකෙන්. තව තියෙනවා ඒකේ pink and orange. ඊගාවට මම ඕඩර් කරා මේ වගේ pink color storage box එකක්. ඒකත් hair clips වගේ දාන්න පුළුවන්. මේ වගේ ඕපන් කරාම එන්නේ මෙහෙම චූටි pink color handle එකක් තියෙනවා. මෙතන බෝ එක තියෙනවා. මම මේ ඕඩර් එකේ එනකම් මග බලන් හිටපු ආසාවෙන් බලන් හිටපු item එක තමයි මේක. ඒක හරිම cute. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා ඒක ඇතුලේ මම ඕඩර් කරා මේ වගේ චූටි hair bands. එයාට මම ගත්ත ඇඳුම් වල කලර් එකට හරියන්න. මේ වගේ චූටි ලස්සන මේක hair clips වගේක්. මේකත් ඒ වගේ hair band එකක්. මේ hair band එකටම ආවා මේ වගේ shades දෙකක් චූටි. හරිම cute. ඊට පස්සේ තියෙනවා මම තව ඕඩර් කරා එයාගේ බේබි කොට් එකට බේබි නර්සරි මොබයිල් එකක්. ඒක B තීම් එකෙන් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. මේකේ yellow and pink තීම් දෙකටම තිබ්බා. මම ඕඩර් කරේ pink එක. බේබි කොට් එකේ එල්ලන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම item එකක්. ඒකත් හරිම ලස්සනයි. හරිම cute.
ඊට පස්සේ මම ඕඩර් කරා මේකත් ලයිට් එකක් වෝල් හැංගර් එකක් වෝල් හැංගර් ලයිට් එකක් ඒකත් වලාකුළක හැඩයට තියෙන්නේ මේක දැන් බැටරි නැති නිසා මට දාලා පෙන්නන්න බැහැ මම මේක හැංග් කරාට පස්සේ වීඩියෝ එකක් ගේන්නම් කොහොමද පේන්නේ කියලා පින්ක් කලර් ක්ලවුඩ් එකක් විදිහට තමයි තියෙන්නේ වෝල් එකේ හැංග් කරන්න මේ වගේ හැංගර්ස් දෙකකුත් ඇවිල්ලා තියෙනවා මම තව ඕඩර් කරා මේ වගේ මේවත් ස්ටෝරේජ් බොක්ස් තමයි එයාගේ ක්ලෝසට් එක ඇතුලේ මට සොක්ස් අන්ඩර්වෙයර්ස් එහෙම මේ අරේන්ජ් කරගන්න ලේසි වෙන්න මේ වගේ ප්ලාස්ටික් බොක්සස් 10ක් මෙතන තියෙනවා මේකත් ලොකු ප්‍රයිස් එකක් උනේ නැහැ ඊට පස්සේ මම ඕඩර් කරා මේ වගේ හැංගර් සෙට් එකක් මෙතන හැංගර්ස් 30ක් තියෙනවා මට මතක හැටියට යෙන් 300 ගාණක් වගේ තමයි මේ හැංගර්ස් ටිකටත් උනේ ඊට පස්සේ අන්තිමට මම ඕඩර් කරා එයාගේ පොට් එකෙන් තියන්න ලස්සන ෆ්ලවර් තීම් එකට පිලෝස් වගේක් මේවත් මං හිතුවේ නෑ මෙච්චර ක්වොලිටි එකට එයි කියලා හරිම ලස්සනයි හරිම ක්වොලිටි ෆ්ලවර් තීම් එකේ ඒවා නම් මං එකයි අන්බොක්ස් කරලා බැලුවේ මේවා ඩස්ට් එක යන හින්දා තාම රැප් එක අයින් කරේ නැහැ ඒකත් මම වෙනම වීඩියෝ එකකින් අන්රැප් කරාට පස්සේ එවන්න එහෙනම් අද වීඩියෝ එකේ ඔක්කොම මෙච්චරයි තියෙන්නේ මම එයාගේ රූම් එක ඩෙකරේෂන් කරාට පස්සේ රූම් ටුවර් එකක් ගේන්නම් එතකං මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි එහෙනම් අපි අලුතෙන් ආයි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු බයි සංසාර සාගරේ ගැඹුරටම පිහිනන්න ආදරෙන් බදාගෙන නිත කඳුළු කිසලන්න